ඉතින් හදිස්සියේ මම මේ වීඩියෝ එක කරන්නේ green line ගැන. ඒ වගේම Google Pixel phone පාවිච්චි කරන අයට ලොකු අනතුරු ඇඟවීමක් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් දැනට ඔයා ගාව Google Pixel phone එකක් තියෙනවා නම් ඔයා Google Pixel phone එකක් පාවිච්චි කරගෙන ඉන්නවා නම් ඒ වගේම අලුතෙන් Google Pixel phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් දැන් මේ වලට පේන්නේ රුපියල් 90000ක් විතර දීලා ගත්ත Google Pixel 7 Pro එකක්. ඉතින් පේනවනේ ඔයාට මේකේ මේ ඩිස්ප්ලේ එකේ රෝස පාට ඉරක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක අරගෙන මාස දෙකක්වත් නැහැ. ඉතින් මේ ෆෝන් එක රුපියල් 90000ක් දීලා ගත්තට මේ ෆෝන් එකේ මේ විදිය දෙයක් වුණොත් එහෙම මේකේ වටිනාකම භාගයට භාගයක්ම අඩු වෙනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ එක්ක ඩිස්ප්ලේ එක මාරු කරන එක. ශ්‍රී ලංකාවේ නම් මේ වගේ දේවල් හදනවා අඩුයි. එහෙම හදන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට හිතුණා මේ වගේ දෙයක් ඔයාට උනොත් එහෙම මේක අපරාධයක්. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා green line එකක් එන්න බලපාන හේතු. ෆෝන් එක වැටුනොත් green line එනවා. ඊට පස්සේ ෆෝන් එක අධික ලෙස රත් වුණොත් එහෙම charge එකට ගහගෙන game එකක් වගේ play කරද්දී ෆෝන් එක රත් වෙනවනේ. ඒ විදිහට රත් වුණොත් එහෙම green line එනවා. ඊට පස්සේ OS update කරපුවාම green line එනවා. ඊට පස්සේ hardware ප්‍රශ්නයකදී green line එනවා. ෆෝන් එකට වතුර ගියොත් එහෙම green line එනවා. ෆෝන් එක තද වුණොත් එහෙම සාක්කුවේ තියෙද්දී ෆෝන් එක තද වුණොත් එහෙම එතනත් green line එනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙලා green line එකක් ආවොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මේ අහවල් දේ හින්දා තමයි මේකේ green line එකක් හැදුනේ කියලා. හැබැයි මෙන්න මේ Pixel 7 Pro එක ඒ විදිය දෙයක් වෙලා නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද මේ ෆෝන් එක පාවිච්චි කරලා නිකන් මේස උඩ තියලා ටික වෙලාවකින් බලද්දී ඔන්න green line එකක් ඇවිල්ලා තිබ්බා. green line කියන්නේ මෙන්න මේ pink line එක. මෙන්න මේ රෝස පාට ඉර මේ විදියට ඇවිල්ලා තිබ්බා. ඉතින් මේක රෝස පාටින් ආවට මේකත් green line විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් මට හිතෙන විදියට මේ ෆෝන් එකේ මුකුත් වැඩක් කරන්නේ නැතුව තිබ්බට මේ ෆෝන් එක heat වෙලා තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි මේකේ මේ green line එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ෆෝන් එකක් පාවිච්චි කරද්දී බාහිර පරිසරයේ උෂ්ණත්වය ෆෝන් එකේ උෂ්ණත්වයටත් බලපානවා. එතකොට බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය ෆෝන් එක රත් වෙන්නත් බලපානවා. ඉතින් මට හිතෙන විදිහට මං අනුමාන කරන විදිහට මේ දේ තමයි මේ ෆෝන් එකට වෙලා තියෙන්නේ. එතකොට ෆෝන් එකක green line එන්නේ මෙන්න මේ හේතු හින්දා කියන ගොඩට මේ අලුත් හේතුවත් එකතු කරන්න වෙනවා. ඉතින් මේක 100%ක් ප්‍රායෝගිකද නැද්ද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මේ ෆෝන් එකට වෙලා තියෙන දේත් එක්ක මං අනුමාන කරන විදිහට මේ දේ තමයි මේ ෆෝන් එකට වෙලා තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා iPhone වල green line ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Samsung ෆෝන් වල Sony Xperia ෆෝන් වල green line ඇවිල්ලා තියෙනවා දැකලා තියෙනවා. හැබැයි Google Pixel phone එකක green line ආපු පළවෙනි පාර තමයි මම මේ දැක්කේ. ඉතින් මේක දැක්කට පස්සේ මම මේක ගැන හොයලා බැලුවා. ඉතින් මේ වෙද්දී Pixel 6 series එක, 7 series එක, 8 series එක මේ වගේ green line ප්‍රශ්නේ බලා ගන්න පුළුවන් වෙලා තිනවා. ශ්‍රී ලංකාවේ නැති වුණත් වෙන රටවල් වල මේක බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ green line ප්‍රශ්නේ බලපාන්නේ OLED AMOLED display වලට. ඉතින් මේ display වල pixel වලට power එක අරන් යන line වලට damage වුණාම තමයි මේ විදිහේ line එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන එකක් වුණාට සමහර විට මේක දෙකක් තුනක් හතරක් පහක් හයක් මේ විදිහට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේක එකෙන් ඇවිල්ලා නවතින්නෙත් නෑ. සමහර ඒ වගේ මීට වැඩිය බලා ගන්නත් පුළුවන් වෙනවා. එහෙනම් ඔන්න ඔයා ගාව OLED හරි AMOLED හරි display එකක් තියෙන phone එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ display එක පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහේ green line එකක් ආවොත් එහෙම අලුතෙන් display එකක් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ශ්‍රී ලංකාවේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ display හදන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඉතින් මේ වගේ දේවල් වලින් display එකක් කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? ඉතින් පළවෙනි දේ තමයි ඔයාට පුළුවන් ඔන්න refresh rate එක 120 තියෙනවා නම් මේක 60 90 මේ වගේ දාලා පාවිච්චි කරන්න. ඊට පස්සේ ෆෝන් එක heat වෙන්න දෙන්නේ නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම charge එකට connect කරගෙන ඔයා social media වැඩ කරනවා නම් data on කරගෙන වැඩ කරනවා නම් ඊට පස්සේ charge එකට connect කරගෙන game play කරනවා නම් මේ විදිහට කරද්දි ෆෝන් එක heat වෙනවා. ෆෝන් එක heat වෙනවා කියන්නේ display එකත් heat වෙනවා. එතකොට අන්න අර damage එක වෙන්න පුළුවන්. ඊට පස්සේ display එකේ green line එන්න පුළුවන්. එහෙනම් ඔයාලා ෆෝන් එක heat වෙන විදිහට, ඒ කියන්නේ අධික ලෙස රත් වෙනවා කියන්නේ අන්න ඒ විදිහට ෆෝන් එකක් වැඩ කරන්න එපා. ඊළඟට අපි දන්නවනේ ෆෝන් එක වැටුනොත් මේ විදිහට වෙනවා. ඉඳලා ෆෝන් එක වැටෙන්න දෙන්න එපා. ෆෝන් එක සාක්කුවේ දෙද්දි තද වුණොත් මේක වෙනවා. ෆෝන් එක තද වෙන්න දෙන්න එපා. ඒ වගේම තමයි ඔයා ෆෝන් එකක් ගද්දි මෙන්න මේ ෆෝන් එකේ green line ඇවිල්ලා තියෙනවා. මේ ෆෝන් එකේ green line එන ප්‍රශ්නේ ගොඩක් බලා ගන්න පුළුවන්.
අන්න ඒ වගේ දේවල් ඒ අදාළ මොඩල් එකට බලපානවා නම් ඔයා මේ ෆෝන් එක මිලදී ගන්න එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ග්‍රීන් ලයින් ප්‍රශ්නේ ලොකුවට තියෙන ෆෝන් මොඩල් එකක් ගත්තොත් එහෙම සමහරවිට ඔයා ගන්න ෆෝන් එකෙත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ වගේම ග්‍රීන් ලයින් එන්නේ නැති ෆෝන් මොඩල් ඕන තරම් තියෙනවා. ඒ මොඩල් එකකට ගියොත් එහෙම ඔයාට මේ ප්‍රශ්නේ බලා ගන්න නැති වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ ෆෝන් එකක් මිලදී ගද්දි ඔන්න ඔය ග්‍රීන් ලයින් ප්‍රශ්නේ ගැන බලලා ෆෝන් එකක් මිලදී ගන්න. මොකද ඒ විදිහට ෆෝන් එකක් අරගෙන මාසෙන් දෙකකින් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ඇත්තටම ඔයාලගේ සල්ලි ටිකත් අපරාධේ. ඔයාලා පව්. ඒ හින්දා තමයි මට මේක කියන්න ඕන වුණේ ඔයාලා පරිස්සම් කරගන්න ඕනේ හින්දා. ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් සයිබර් YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි හැමෝම නැවතත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින් එතකම් මං ගිහිල්ලා නම් ඔයාලට සුබම සුබ දවසක්.